සත්වාකාරය හා ක්‍රියාකාරීත්වයේ පාඩමේ ප්‍රජනනීය කොටසට අදාළව තවත් වීඩියෝ එකක් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි යමු කොටසට අද තියෙන කොටසට. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. හරි. පුරුෂ ප්‍රජනක පද්ධතිය ගත්තාම මේක ගැන අපි කලින් සාමාන්‍ය දල හැඳින්වීමක් යටතේ වීඩියෝ එකක් දැම්මා. හරිද? අපි මේකෙදී සම්පත් පොතේ තියෙන කාරණා ටික මයින්ඩ් මැප් එකක් විදිහට ඉගෙන ගන්න යන්නේ. පුරුෂ ප්‍රජනක පද්ධතිය ගත්තාම අභ්‍යන්තර ව්‍යුහ හා බාහිර ව්‍යුහ කියලා අපිට ඒකේ තියෙන ව්‍යුහ කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. අභ්‍යන්තර ව්‍යුහ ගත්තාම වෘෂණ, අපිවෘෂණ, අතිරේක ග්‍රන්ථි හා ප්‍රනාල කියන ඒවා අපිට ගන්න පුළුවන්. බාහිර ව්‍යුහ ගත්තාම වෘෂණ කෝෂ, ශිශ්නය යන කොටස් දෙක ගන්න පුළුවන්. වෘෂණ ගත්තාම වෘෂණ වල කාර්යය තමයි ශුක්‍රාණු හා ප්‍රජනක හෝමෝන, ශුක්‍රාණු ස්‍රාවීකරණය, ශුක්‍රාණු හදන එක, ඊට පස්සේ ප්‍රජනක හෝමෝන හදන එක. ඊට පස්සේ අභ්‍යන්තර ව්‍යුහ ගත්තාම අපිවෘෂණ පරිණත ශුක්‍රාණු සංචිත කරගෙන තියාගෙන ඉන්න එක තමයි අපිවෘෂණ වල කාර්යය. අතිරේක ග්‍රන්ථි හා ප්‍රනාල ගත්තාම ශුක්‍රාණු චලනයට ආධාර වෙන, يعني චලනයට අවශ්‍ය වෙන තරල ස්‍රාවය කරන එක තමයි අතිරේක ග්‍රන්ථි හා ප්‍රනාලවල වැදගත්කම. එහෙම නැත්නම් ඒ වගේ කාර්යය. හරි. වෘෂණ ගත්තාම ළමයි මේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය, මේ තියෙන පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහ. ඔයාලට මේ පැත්තට පැහැදිලිව පේන්නේ. එතකොට මේකෙදි මේ තියෙන්නේ ඊයේ දාපු වීඩියෝ එකකින් ඔයාලට මේක ගැන සම්පූර්ණ පැහැදිලි අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද මම සම්පූර්ණයෙන් මේක විස්තර කරලා දාලා තියෙනවා. හරි. මේ තියෙන වෘෂණ, මේ අපිවෘෂණ, මේ ශුක්‍රදර නාලිකා, මේ ශුක්‍රදර නාල, මේ තව ශුක්‍රදර නාලයක්, මේ එක වෘෂණයක්, මේ අනිත් වෘෂණය, මේ එක අපිවෘෂණයක්, මේ අනිත් අපිවෘෂණය, මේ ශිශ්නය, මේ මුත්‍ර මාර්ගය, මේ කූප ග්‍රන්ථි, මේ ශුක්‍රාශයිකා, මේ තියෙන පුරස්ති ග්‍රන්ථිය. හරිද? හරි. දැන් අපි කතා කරන්න යනවා දැන් වෘෂණ කෝෂ ගැන. හරිද? වෘෂණ කෝෂ ගැන. වෘෂණ කෝෂ කියන්නේ ළමයි වෘෂණ වලට නෙවෙයි. හරිද? වෘෂණ කෝෂ කියන්නේ මේ වෘෂණ ආවරණය වෙලා තියෙන ව්‍යුහයට. හරි. වෘෂණ කෝෂ ගැන කතා කරන්න යද්දී වෘෂණ කෝෂ මොන වගේද කියලා කතා කරන්න ඕනේ. වෘෂණ කෝෂ දේහ බිත්තියේ නැමුමකින් සෑදුණු මල්ලක්කාකාරී ව්‍යුහයක්. ඒ මල්ලක්කාකාරී ව්‍යුහයේ තමයි වෘෂණ තැන්පත් වෙලා තියෙන්නේ. හරිද? ඒ වෘෂණ කෝෂය කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේ ඒ එක් කුටීරයක් තුළ වෘෂණයක්, අපිවෘෂණයක්, ශුක්‍ර රජ්ජුවේ කොටසක් තියෙනවා. හරිද? මේ වෘෂණ කෝෂ තුළ තමයි වෘෂණ පිහිටන්නේ. වෘෂණ කෝෂ තුළ තමයි වෘෂණ පිහිටන්නේ. හරි. අපි දැන් කතා කරන්නේ යනවා වෘෂණ ගැන. වෘෂණ ගැන කතා කරන්න යනවා. ඒ කියන්නේ වෘෂණ කියන්නේ මෙන්න මේ වගේ ව්‍යුහයක්. අපිවෘෂණයක් තියෙනවා, වෘෂණයක් තියෙනවා. හරි. අපිවෘෂණය ගැන පස්සේ කතා කරනවා. හරි. වෘෂණය ගැන කතා කරන්නේ. හරි. වෘෂණ ගත්තාම වෘෂණ කෝෂ පිහිටා, කියන්නේ වෘෂණ කෝෂ තුළ පිහිටා, වෘෂණ කෝෂ තුළ පිහිටා තිබීම. ඒ කියන්නේ අර දේහයේ නැමුමකින් සෑදුන මල්ලක් වගේ ව්‍යුහයක් තුළ මේ වෘෂණ කෝෂ පිහිටා තිබීම හින්දා දේහයේ අභ්‍යන්තර අවයවවලට වඩා සෙල්සියස් අංශක 2ක් විතර අඩු උෂ්ණත්වයක තමයි මේ උෂ්ණ පවතින්නේ. ඒ අඩු උෂ්ණත්වයේ පැවතීම අර ශුක්‍රාණු ජනනයට ඉතා හොඳ උෂ්ණත්වයක් තමයි දේහ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක උෂ්ණ පවතින එක. හරිද? ඒ හින්දා ශුක්‍රාණු ජනනය ඉතා හොඳින් සිද්ධ වෙනවා. හරි. වෘෂණ උදර කුහරය තුල තමයි විකසනය වෙන්නේ. උපත ලද වහාම ඒවා වෘෂණ කෝෂ තුලට අවරෝහණය වෙනවා. හරි. වෘෂණ අඩු උෂ්ණත්වයක පවත්වා ගන්න, ඒ කියන්නේ වෘෂණ දේහ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 2ක් විතර අඩු උෂ්ණත්වයේ පවත්වා ගන්න මොනවද සිද්ධ කරගෙන තියෙන අනුවර්තන කියලා බැලුවොත් ශරීරයෙන් පිටත පිහිටා තිබීම, වෘෂණ කෝෂ තුල තුනී ආවරණයකින් ආවරණය වී තිබීම. හරිද? අර මල්ලක්කාකාරී ව්‍යුහය තුනී ආවරණයක් තමයි තියෙන්නේ. එතකොට අර මේ තාපයේ ගමන් කිරීම ශීඝ්‍රතාවය වැඩි වෙලා අර ඉක්මනින් තාප හානි වෙනවනේ. අර ඒ වගේ දෙයක් සිද්ධ වෙලා වෘෂණ තවත් අඩු උෂ්ණත්වයේ පැවතීමට ඒක ඉතාල වැදගත් වෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා වෘෂණ ව්‍යුහය ගැන කතා කරන්න. ව්‍යුහය ගැන කතා කරද්දී මේ එක් වෘෂණයක් ගත්තාම මේ එක් වෘෂණය සම්බන්ධ වෙලා තියෙන්නේ කණ්ඩිකාවලින්. මේ ඇතුලේ තියෙන ශුක්‍රදර නාලිකා. ශුක්‍රදර නාලිකා මෙහෙම හැදිලා ඒවා කණ්ඩිකාවලට බෙදිලා ඒ ශුක්‍රදර නාලිකා ඔක්කොම එකතු වෙලා එක නාලයක් හදලා අර ඔහොම ව්‍යුහයක් තමයි වෘෂණ වලට තියෙන්නේ. හරි. අපි බලමු තියරි එකේ කොහොමද තියෙන්නේ කියලා. එක් වෘෂණයක් කණ්ඩිකා කිහිපයකින් සමන්විතයි. ඔයාලා දැක්කනේ. එක් කණ්ඩිකාවක් තුළ තදින් දඟර ගැසුණු කුඩු ලෙස ශුක්‍රදර නාලිකා තියෙනවලු. ඒකත් දැක්කා. මේ ශුක්‍රදර නාලිකා තුළ තමයි ශුක්‍රාණු හදන්නේ. හරි. අපි දැන් කතා කරන්න යනවා ශුක්‍රදර නාලිකා ගැන. තේරුණාද එතකොට? වෘෂණයක් කණ්ඩිකා කිහිපයකින් සමන්විතයි. ඒ එක් කණ්ඩිකාව තුළ තදින් දඟර ගැසුණු කුඩු ලෙස ශුක්‍රදර නාලිකා තියෙනවා. ඒ ශුක්‍රදර නාලිකා තුළ තමයි ශුක්‍රාණු හදන්නේ. තේරුණාද? හරි. දැන් අපි යනවා ශුක්‍රදර නාලිකා ගැන කතා කරන්න. හරි ළමයි, ශුක්‍රදර නාලිකා ගැන කතා කරමු. මේ තියෙන එක ශුක්‍රදර නාලිකාවක් කියලා හිතන්න. මම ඊයේ වීඩියෝ එකේ කිව්වා මෙහිම උෂණයක් අරගෙන එක් කණ්ඩිකාවක් එළියට අරගෙන ඒක මෙහෙම කරලා කැපුවාම අපිට නාලිකා ගොඩාක් හම්බ වෙනවා මෙහෙම. මේ තියෙන්නේ ඒ එක නාලිකාවක්. ඒ නාලිකා අතර තියෙනවා මොකද්ද?
අන්තර් පට මේ මොකද්ද නාලිකා අතර තියෙන සම්බන්ධක පටකයේ තියෙන්නේ. ඒ කියන්නේ මේ නාලිකා විතරක් නෙවෙයි මේ නාලිකා දෙකක් අතර තියෙන සම්බන්ධක පටකයක්. හරිද? හරි. ඒ ගැන අපි පස්සේ කතා කරමු. දැන් ශුක්‍රදර නාලිකා ගැන කතා කරමු. ශුක්‍රදර නාලිකා තුල තමයි ශුක්‍රාණු හදන්නේ. හරිද? ඇති සෛල ගත්තාම මේකේ තියෙන විශේෂ ආධාරක සෛල වර්ගයක් වෙන සර්ටෝල් සෛල පීරනවා. මෙන්න මේ මම කිව්වා මේ තියෙන්නේ මෙන්න මේකේ ශුක්‍රදර නාලිකාවේ ඇතුළට මෙහිම නිරලා තියෙන්නේ. අන්න ඒවට තමයි සර්ටෝල් සෛල කියන්නේ. මෙන්න මේ සර්ටෝල් සෛල වල පිහිටීමක් බලන්න ඕන. සර්ටෝල් සෛල පිහිටන්නේ ශුක්‍රදර නාලිකා බිත්තිය සිට එහි කුහරයේ දෙසට විහිදලා තියෙනවා. ඕනේ ඇත්තනේ. මේ ශුක්‍රදර නාලිකාවේ බිත්තිය මේ තියෙන්නේ කුහරයේ දෙට විහිදලා තියෙනවලු. ඔව්. සර්ටෝල් සෛල ශුක්‍රදර නාලිකා බිත්තිය නම් කුහරයේ දෙසට විහිදලා තියෙනවා. එතකොට මේ සර්ටෝල් සෛල වල කාර්යයන් මොනවද කියලා අපි ඊට පස්සේ බලන්න ඕනේ. කියන්නේ එයා මොකද්ද ඉටු කරන කෘත්‍යයන්? ඉන්හිබින් කියලා හෝමෝනයක් ශ්‍රාවය කරනවලු. හරිද? තීරියක් විදිහට මතක තියාගන්න මොකද්ද කරන්න කියලා අපි පස්සේ බලමු. හරි ඉන්හිබින් හෝමෝනේ මම සරලව කියන්නම්. ශුක්‍රාණු ජනනය නිෂේධනය කරන එක තමයි ඉන්හිබින් වල කාර්යය. ඒක වෙන්නේ කොහොමද කියලා අපි පුරුෂ ප්‍රජනක පද්ධතිය හෝමෝන යාමනයටදී කතා කරමු. දැනට මතක තියාගන්න සර්ටෝල් සෛල තමයි ඉන්හිබින් හෝමෝනය ශ්‍රාවය කරන්නේ. අනිත් එක ශුක්‍රාණු ජනනයේ විවිධ අවස්ථාවල ඇති සෛල වලට සවිවීමට පුෂ්ඨ සපයනවා. මම ඊයේ කිව්වා එක පරිණත අවධිවල තියෙන ශුක්‍රාණු මෙන්න මෙහෙම තියෙනවා කියලා. මේ ශුක්‍රාණු මෙන්න මේ මොකද්ද? ජන්මාණු ජනක අපිච්චදෙන් අනුරණීය විභාජනය වෙලා ශුක්‍ර මාතෘ සෛල හදනවා. ඒ මාතෘ සෛල මෙන්න මෙහෙම සර්ටෝල් සෛලයට සම්බන්ධ වෙලා තියෙනවා. අන්න ඒකත් සර්ටෝල් සෛල වල එක කාර්යයක් නේ. ඇයි මේ විවිධ පරිණත අවධිවල ඉන්න ශුක්‍රාණු සෛලවලට සන්දානය වෙන්න පුෂ්ඨ සපයනවා. හරි. ඒකත් ඔන්න තව කාර්යයක්. හරිද? ඊට පස්සේ විවිධ අවස්ථාවලදී ශුක්‍රාණු සෛලයට පෝෂණය සපයනවා. ළඟ ඉන්න කෙනානේ පෝෂණය සපයන්නේ. එහෙනම් ඉන්හිබින් හෝමෝනිය ශ්‍රාවය කරා සවිවීමට පුෂ්ඨ සැපෙව්වා පෝෂණය සැපෙව්වා. හරි. ශුක්‍රදර නාලිකා ගැන ඊළඟට කතා කරන්න තියෙන්නේ ශුක්‍රදර නාලිකාව ගැන කතා කරලා ඉවරයි. මම කියවනේ ශුක්‍රදර නාලිකා අතර තියෙනවා කිව්ව සම්බන්ධක පටකයක්. ඒ සම්බන්ධක පටකයේ සෛල වර්ගයක් තියෙනවා ලේඩික් සෛල කියලා. මෙන්න මේ ලේඩික් සෛල මගින් තමයි පුරුෂ හෝමෝනිය ශ්‍රාවය කරන්නේ. ඒ තමයි ටෙස්ටොස්ටෙරෝන් වැඩි වියට පැමිණීමෙන් පසු ශුක්‍රාණු ජනනය දිරිගන්වනු ලබන ටෙස්ටොස්ටෙරෝන් හා අනිකුත් ඇන්ඩ්‍රජන් ශ්‍රාවය කිරීම කියලා මේකේ තියෙනවා ඒකේ කාර්යය. හරි. ශුක්‍රදර නාලිකා ගත්තාම මම ශුක්‍රදර නාලිකා කියන්නේ කණ්ඩිකාවක් ඇතුලේ තියෙන මේ ශුක්‍රදර නාලිකා ගත්තාම ඒව එකතු වෙලා මේ උෂණයේ කෙලවරදී තනි නාලිකාවක් හදනවා. ඕනේ මේ තියෙන මේ කණ්ඩිකාවල තියෙන නාලිකා ටික මෙහෙම ඇවිල්ලා මේ මෙතන දූෂණයේ ඉහළ කෙරවරේදී තනි නාලයක් හදනවා. ඒ නාලය තමයි මේ අපූෂණය ඇතුලේ දඟර ගහලා මේ ශුක්‍රදර නාලයේ විදියට එළියට එන්නේ. හරිද? හරි. ශුක්‍ර නාලයේ විදියට එළියට එන්නේ. හරි. දැන් අපි යන් අපූෂණය ගැන කතා කරන්නේ. මේ අපූෂණය කියන්නේ ග්‍රන්ථියක් නෙවෙයි. අපූෂණය කියන්නේ ප්‍රනාලයක්, නාලයක්. හරිද? අපූෂණය කියන්නේ මොකක්ද කියලා අපි බලමු දැන්. අපූෂණය කියන්නේ වූෂණවල එකතු වී ඇති ශුක්‍රදර නාලිකා වලින් සම්භවය වූ නැවත නැමුම් සාධක දිගුණාලය තදින් නැසරි ස්කන්ධයක් ලෙස පිහිටන ව්‍යුහය. ඔව් ඇත්තනේ. මේ තියෙන්නේ මේ උෂණයේ තියෙනවා කිව්වා කණ්ඩිකා ඇතුලේ තියෙන ශුක්‍රදර නාලිකා ඒවා උෂණයේ ඉහළ කෙළවරදී එකතු වෙලා තනි නාලයක් හදනවා කිව්වා. ඒ නාලය මෙහිම තදින් දඟර ගහලා ස්කන්ධයක් ලෙස පිහිටන ව්‍යුහයට තමයි කියන්නේ අපි උෂණය කියලා. හරි. අපේක්ෂණය ගැන කතා කරන්න තියෙන පළවෙනි කාරණේ ඉවරයි. ඒ කියන්නේ අපේක්ෂණය කියන්නේ මොකක්ද? මේ අර්ථ දෙකකින් පොඩ්ඩක් කටපාඩම් කරගෙන වගේ තියාගන්න. නැත්නම් ලොජිකල් මතක තියාගන්න. හරි. ශුක්‍රදර නාලිකාව ගත්තාම ශුක්‍රදර නාලිකාවල සිට ශුක්‍රාණු අපේක්ෂණයට යනවා. ඕනේ. උෂණයේ ඉහළ කෙළවරදී අර කණ්ඩිකාවල තියෙන ශුක්‍රදර නාලිකා එකතු වෙලා තනි නාලයක් හැදුවා. ඉතින් ඒක තමයි අපේක්ෂණයට යන්නේ. හරි. ඊට පස්සේ මේක මෙන්න මේ අපේක්ෂණවල තියෙන ශුක්‍රදර නාලිකාව ශුක්‍රදර නාලය මීටර් 6ක් විතර දිගයිලු. මේ මීටර් 6ක් දිග නාලයක් තරණය කරන්න ශුක්‍රාණු වලට සති 7ක් විතර කාලයක් ගත වෙනවලු. එතකොට ඒ සති 7 ගත වෙද්දී සති 7ක් නෙවෙයි අම්මෝ වැරදුනා. සති 7ක් නෙවෙයි සති 3ක කාලයක් තමයි ගත වෙන්නේ. මීටර් 6ක් විතර දිග නාලය යන්න ඒ කියන්නේ ඒක දිගේ ගමන් කරන්න සති 3ක් විතර කාලයක් ගත වෙනවලු. හරිද? ඒ සති 3ක් විතර කාලය තුල ශුක්‍රාණු පරිණත වෙලා සචල වෙනවලු. එහෙනම් ශුක්‍රාණු පරිණත වී සචල වෙන්නේ කොහෙද කියලා ඇහුවොත් කොහෙදද පරිණත වෙලා සචල වෙන්නේ? අප්‍රේෂණ තුලදී. හරි. එතකොට අප්‍රේෂණ වල කාර්යය තමයි විසර්ජන අවස්ථාව දක්වා පරිණත ශුක්‍රාණු ගබඩා කර තබා ගැනීම. හරි.
අපි ඊට පස්සේ කතා කරන්න යනවා ඔන්න ඉතින් අපි උෂණය ගැන කතා කරා අපි උෂණය ගැන කතා කරා දැන් මෙන්න මේ එළියට යන නාලය ගැන කතා කරන්න තියෙන්නේ සුක්‍රනාලය හරි සුක්‍රනාලය ගැන කතා කරද්දී අපි කතා කරමු සුක්‍රනාලය ගැන හරි සුක්‍රනාලය කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ දැන් අපි උෂණ යුගලයේ සිට සුක්‍රාණු විසර්ජනයේදී සුක්‍රාණු පිටතට පැමිණෙන නාලය. ඔව් ඉතින් ඇත්තනේ අපි උෂණයේ ඉඳලා විසර්ජන අවස්ථාවේදී සුක්‍රාණු පිටතට ගේන නාලය තමයි සුක්‍රනාලය කියන්නේ. එතකොට සුක්‍රනාලය මුත්‍රාශය වට අපරව දික් වී සුක්‍ර ආශිකාවල සිට එන නාල සමග එක් වී විසර්ජක ප්‍රණාලය හදනවා. මම ඊයේ කිව්වා මේ තියෙන සුක්‍රනාලය හරිද මේ සුක්‍රනාලයයි ඔව් ශුක්‍රනාලයයි මෙන්න මේ මොනවද ශුක්‍ර ආශිකාවල ඉන්න මෙන්න මේ නාලය දෙක එකතු වෙලා මෙන්න මේ හදන නාලයට තමයි කියන්නේ විසර්ජක ප්‍රණාලය කියලා. විසර්ජක ප්‍රණාලය තමයි මුත්‍ර මාර්ගයට විවෘත වෙන්නේ. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා විසර්ජක ප්‍රණාලය ගැන. ඇති දෙයක් නේ අපි කතා කරා. මුත්‍ර මාර්ගයට විවෘත වෙනවා. මුත්‍ර කියන්නේ විසර්ජක ප්‍රණාලය මේ ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක මාර්ගයට පරිවහනය කරන්නේ මෙයා නෙවෙයි. මුත්‍රා බහිස්ත්‍රාවයට දායක වෙන්නේ මෙයා නෙවෙයි. විසර්ජක ප්‍රණාලය කරන්නේ මුත්‍ර මාර්ගයට මේ විවෘත වීම කියන්නේ මේ තියෙන විසර්ජක ප්‍රණාලය මේ ශුක්‍ර ආශිකාවල ඉඳන් එන එකයි ශුක්‍රදර නාලයයි ඒ දෙකම එකතු වෙලා හදන මේ නාලයට තමයි කියන්නේ. මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන එකට තමයි විසර්ජක ප්‍රණාලය කියන්නේ. ඉතින් ඒකේ කාර්යය තමයි මේ මොකද්ද මේ තියෙන මුත්‍ර මාර්ගයනේ. මුත්‍ර මාර්ගයට ඒ විසර්ජක ප්‍රණාලය විවෘත වෙනවා. හරිද? එයා කොහෙද යන්නේ? ස්ත්‍රී ප්‍රජනක මාර්ගයට. මොනවද? ශුක්‍රාණු පරිවහනය කරන්නේ පිස්සු. අමතක කරන්න එක. හරි. ශිෂ්ණය කියන්නේ මේ තුලින් තමයි මුත්‍ර මාර්ගයේ දිව යන අතර ශිෂ්ණය අග්‍රයෙන් පිටතට විවෘත වෙන්නේ. මේ තියෙන ශිෂ්ණය මේ ඇතුලින් තමයි මුත්‍ර මාර්ගයේ දිව යන්නේ. අග්‍රයෙන් පිටතට විවෘත වෙනවා කියලා කියන්නේ. හරිද? රුධිර කේශනාලිකා හා ශිරා විකරණය වීමෙන් සෑදුණු උද්ගාමක පේශ ඇති කොටසක් තමයි ශිෂ්ණය කියන්නේ. හරි. එතකොට හරි මේ මේ මොනවද පරිණාමය හා ජෛව විවිධත්වය කියන පාඩමට අනුව මේ ශිෂ්ණයක් විකරණය වෙච්ච පළවෙනි සත්ත්ව කාණ්ඩේ මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද උත්තරේ? රෙප්ටීලියා වංශ මේ රෙප්ටීලියා වන්ටනේ ඉස්සල්ලාම විකරණය වුණේ. හරි. ඒකත් මතක තියාගන්න. හරි. එහෙනම් ඔන්න ප්‍රජනනයට අදාළ තවත් වීඩියෝ එකක් ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් channel එකට අලුත් කෙනෙක් නම් channel subscribe කරන්න ඉස්සරහට දාන වීඩියෝ ටික බලාගෙන යන්න. හොඳට වැටි කරගන්න. ජයෙන් ජයම